දරුවෝ තාමත් නැහැනේ. දුව කිව්ව විදිහට නම් දැන් නම් වෙලාව හරි. අයියෝ මාත්‍යා කොහොමද අපේ ගාන ගාල්ලේ ඉතින් ඩොටටම ආවත් එක්කනේ. මෙතන වැඩිපුර ගානකුත් තියෙනවා ඔයා තියාගන්නකෝ. හරි thank you. අම්මේ අපි ආවා. අම්මේ කොහොමද මගේ පුතේ? හොඳයි අම්මේ. ඒවා සරණයි වගේ දුවට. කියනකම් ගොඩක් වෙලා බලන් හිටියද අපේ අම්මා? ඔව් පුතේ කිව්ව දවස් ඉඳන් ඇගිලි ගන්නවා මම. අපේ අම්මා බලන්න එපා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑනේ. ඔව් ඒ වගේමයි. ඇත්ත තමයි. සිරුවන් සරණයි වගේ දුවේ. කොහොමද මගේ පුතේ? මගේ පුතාට අම්මා හොඳ ගතිගුණ ගන්නලා නේද? හොඳ ගුණ යහපත් දරුවෙක් විදියට හැදිලා. මගේ පුතා අම්මා පොඩි කාලේ වගේම හරිම සීදීවි පාටයි. Is she crying already? Yes, she is. උංග දවසකින් අපි ඔය දකින්නේ ඒකයි අඬන්නේ. හරි ඒකට කාර්ය නෑ. මගේ පුතා කියන්නකෝ ආච්චම්මට. කොච්චර වෙලාවක් යනවද පුතේ? ඊරොප්පේ ඉඳන් මෙහෙට. මගේ පුතාට මහන්සිද? බඩගිනිද? කියන්නකෝ පුතේ ආච්චි අම්මට විස්තර ටිකක්. She's asking about your flight. දුර ගමනක් නේ අම්මේ. හොඳ පණ ගියා ඉතින්. මම කයි පුතේ ඔය ආපු වෙලේ ඉඳන් ෆෝන් එකෙන් කරන්නේ. අම්මා අහනවා ආපු වෙලේ ඉඳන් ඔබට ෆෝන් එකේ කියලා. අම්මේ ඔෆිස් එකේ පොඩි වැඩ වගේක් අම්මේ. දන්නේ නැද්ද ඉතින්? මොනවද පුතේ මේ නිවාඩු දවස්වලත් ඔච්චර තියෙන වැඩ? මගේ පුතා ටිකක් කෙට්ටුත් වෙලා වගේ. අර යටි පිට කෙස් ගස් දෙකක් හැලිලා ගිහින්. තරහට තමයි අම්මේ ඉතින් ඇදිලා ගිහිල්ලා තියෙන්නේ. මාන්නේ දන්නේ බඩ බස්ස ගන්න මම දෙන ගේම. ඒස් ගස් දෙක මං හිතුවා ඒ කටකටිච්ච කතාවක් කියයි කියලා. Machi, selfie. මක්කයි පුතේ සෙල්ෆි කියලා ෆෝන් එකෙන් කරන්නේ. පින්තූරයක් ගමු කියලා කියන්නේ අම්මේ. No, 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 no. Not immigration photo face. Happy face. Say cheese. Thank you. Okay, let's put our bags away. Where's the bathroom? Down the hallway. කොහෙන්නක මගේ දොන්ට ආච්චි අම්මා පෙන්නන්න. Oh my God! What is happening in that bathroom? Like the whole floor is wet. I didn't expect to go swimming yet. අනේ පුතේ මම ඕකට වතුර කාල්දි 3-4ක්ම ගහලා හේතුවනේ. She says she did it. The whole floor, and there was a cockroach. අයියෝ පොඩි කරපොත් දෙන්න. ඔයා උට බය වෙන්න එපා. ඔයා ගිනින්නේ නැහැ. පොඩි කරපොත් එක්ක කන ගන්න එපා ඒ නිකන් ඉන්න. No, it's big. Jurassic Park. අනේ පුතේ මේ ලංකාවනේ මැස්සෝ ඉන්නවා මදුරුවෝ ඉන්නවා කැරපොත්තොත් ඉන්නවා. තව සත්තු කොටාරියක් ඉන්නවා. Yes. She says it's nothing. It's a tropical country, so it's normal. Don't worry. Nothing? It looked at me! And there was a gecko on the wall, just chilling there like it pays rent. අම්මේ මේ අපේ ගෙදර තාම හූනෝ ඉන්නවද? අනේ ඕක පුතේ ඉස්සර වගේම තමයි. අනිත් එක පුතේ ඔය හුණ තමයි මේ ගෙදර ඉන්න මැස්සෝ මදුරුවන්ගේ භාගයක්ම කාලා දාන්නේ. Archie says this gecko eats most of the mosquitoes of this house. So don't worry. It's normal. ඇමරිකාවේ අපි කොච්චරම වියදම් කරනවද පෙස්ට් කන්ට්‍රෝල් වලට. So I have a roommate now? Loki not ready for that. යන ගමන් ඌනෙකුයි හුණිච්චියෙකුයි දාන් ගියා නම් පෙස්ට් කන්ට්‍රෝල් වලින් කොට දාගන්න තිබ්බා. මගේ පුතාලා හානික තියෙන හුණ කටකින් ගිත්තක් හොදගෙන ඉන්නකෝ.
මම මේ වෑවර ගෙඩි දෙක තුනක් කපලා තිබ්බා. හරි ගිරීස්මයි පුතේ මේ දවස්වල. පුතාලා කෑම නැස්ති කාලා ඉන්නෙන්නකෝ. Grandma says food is ready. Come, let's go and eat. Come. මේ අවුරුදු කාලේනේ පුතේ පවුලේ හැමෝමත් එක්ක එක මේසිනා කෑම ටිකක් කන්න ඕනේ. What did she say? She says, during New Year season, family should sit together and eat. කෝ එන්නකෝ රත්තරනේ ආච්චි අම්මා හදපු කෑම ටික කාලා රසයිද කියලා කියන්නකෝ. කෝ පුතේ ඉතින් ඉක්මනට එන්නකෝ කෑම ටික හොඳටම නිවෙනවා. What is this? This is enough. I told you once, හැම වෙලේම ෆෝන් එකේ. මෙච්චර දුර ඉඳන් ආවේ මේ ආච්චි අම්මත් එක්ක ඉන්න නේද? Aditi, Choti, why don't you speak in Sinhalese with her? Because I can't. You never taught me. You always spoke in English at home. Maybe that is true. I get Dhamma school? That's okay. We'll start from today. She'll laugh at me. ධම්ම ස්කූල් ගිහිල්ලා ඔයා සිංහල හරියට ඉගෙන ගත්තා නම් if you had learned in Sinhala at Dhamma school now you would be very good at Sinhala. New rule. Hereafter, no phones. Mom, my snap streak, 300 days. I'm getting serious phone right now. මම මොකද කරපරද දැන් මගේ ෆෝන් එකක් දෙන්න ඕනද? ෆෝන් එක නැතුව මම අතුමේ කරලා දාලා වගේ. ඒ මන් දන්නේ. Listen, being with your grandma is more important than your Snapchat. This feels illegal. No Wi-Fi, no Snapchat, no Insta, no TikTok, no life. අවුරුදු කෑවගේ නෙමෙයි හොම් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් එක දැන් ෆෝන් එකක් දැන් මගේ රස්තාවක් නැති වෙනවා ඊමේල් එකක් බලාගන්න විදියක්වත් දැන් මුකුත් නැහැ. අනේ මන් දන්නේ මුළු ලෝකෙම ඩිජිටල් කරන ඒවා. ඒ ඇස්සේ AI එනවා. අපේ ගෙදර ෆෝන් එක හංගලා. මන් දන්නේ සත්‍යමයි සබ්මරීන් එකකින් ඇවිල්ලා ගහලා ගියා. මගෙන් නම් අහන්න මොන ජාතියකින්ද ගැහුවේ කියලා. කොහොමද ක්ලාස් එකක්ද? ලොස් ඇන්ජලිස් ක්ලාස් එකක්ද? සිංගුල් එකක්ද? ජෝන්ස් එකක්ද දැනගන්න විදියක් නැහැ. මේ නැකත් වෙලාව හරිද? ඔව් අම්මේ. තා විනාඩි 5ක් විතර වගේ තමයි තියෙන්නේ. එකත් වෙලාවක බලාගන්න ඉතින් මේ ෆෝන් එකක් තියෙනවා ඔකෙන් බලන්නද නැගත් වෙලාව. මංකටයි පුතේ නැකත් බලන්නකෝ. අර රිතක් තියෙන විද්‍ය අපූර්වට එල්ලලා ඒකේ චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම තියෙනවා. Choti, ඔයත් එන්නකෝ. අපිත් එක්ක මේ මේසේ හදන්න ආච්චිට උදව් වෙන්න. එන්න අපිට මේසේ හදන්න. Ew, what is that thing with slug tracks on it? Ask me. Ask me? Ask me what? I asked you. This is ask me, not ask me. Whatever. ඔන්න පුතේ අපි දැන් ආහාර අනුභව කරන්නයි යන්නේ. පුතා හනිකට මේ පහන පත්තු කරලා ගන්නකෝ. I'm ready. Why do we have
so much food for only 4 people. It's not only for our family. It's a tradition. We make extra and we share them with our friends and families. අපි දැන් වැඩ අහලා ගනුදෙනු කරන්නයි යන්නේ. පුතා උන්ට දෙන්න. සුබ සුබානුත් අවුරුද්දක් වේවා අපේ අම්මට. මගේ රත්තරන් කෙල්ලටත් එක්සේම වේවා. ඉදු කිලෝ එකක මිහිදම් වතුරට හම්බෙන්න ඕන වගේ තිබුණා නේ. ආච්චි අම්මා ගානේ අවුරුද්දට අපි ඉන්නවට හදනවා. Mom, it's $100. I'm rich. ආච්චිලා ඉතින් ඔහොම තමයි. සීයන් නම් තමයි නේ. මේක නම් රුපියල්. ඩොලර් නෙමෙයි. This might be the quarter. ඒක කතා ඉවරයි. අපි යමු මේ වැඩ අල්ලන්න. අම්මට මාට්ටු කරගන්න එපා ගන්නවනේ නැකත් කලාවේ පත් වුණොත් රතිඤ්ඤාවට අතර සාතේ පත් වෙන්නේ. අම්මට කරන්න එපා. OMG in Sri Lanka. Hashtag no Wi-Fi vibes. SOS. LOL. I got to go. I'm doing this ancient ritual thing. I don't know what's happening anymore. ඔන්න මන්න වැඩ ඇල්ලුවා. ගත්තද ආයිත් මේ ෆෝන්ස් දෙක? අනේ ඇත්තමයි මේ වැඩ අල්ලන්නේ මේ පොතක් කියවලා, පැලයක් හිටවලා නැතුව මේ ෆෝන් එකත් එක්ක නෙමෙයි. I was just checking the weather. අනේ ඇත්තමයි මේ අද දවසවත් බැයිද ඔය දෙන්නට මේ ඔය ෆෝන්ස් එක පැත්තකට දාලා වැඩක් කරන්න. හරි හරි. දැන් දෙන්න ඔය ආලෝව නවත්තලා පුතා ගිහින් අර පිළිකන්නේ තියෙන උදැල්ල අරන් වත්ත පල්ලෙන් අර පොල් පැලේ ඉඳලා එන්න පුතේ. මේ කාසි ටිකයි අඟුරු ටිකයි ඉඳට දාලා මේ වතුර බෝතලේ පුරවගෙන ඉන්න. මේ කණිට මේ ඉඳ ගන්න. මදෙන් නිවාඩු වැකේෂන් නම් දැන් ඉන්න. මොන්න රෙඩ් ක්ලොත් එකක්ද මන් දන්නේ නැහැ. චූටි දුව I was just cleaning the dust. චූටි දුව this is new year, new habits. Please put your phone away. Come and talk to Archie. She will teach you new Sinhala words. Okay? Hi, Auntie. පුතේ පුතාට පේනවද? අර පියාඹලා යන්නේ. සමනලයේ. Tata, oya, samanalaya. QR කෝඩ් එකක් තියෙන කැම්පන්ලි කෙනෙක් හොයාගත්තේ හරි අමාරුයි. එයාපෝට් එකේ මම පහලක් දන්නේ නැහනේ. අපි එහෙනම් යන්න ලෑස්ති වෙන්නේ දැන්. අනේ පුතේ. පුතා දන්නවා නේද අර සිරිපාල ගොයියා මම ගන්නකො. ඒගොල්ලෝගේ
පොද දුක් කිරිහටියක් හම්බුණා. මෙන්න මේකයි. මේකෙත් ඇති අපූරු ගහේ විදුණු කෙකිල්ලවරියක්. ඒකයි කරම මෙන්න මේකේ කරම කිව්වොත් තියෙනවා අනේ කොහොම හරි ගෙනියන්න පුතේ. ඒක වෙන්නේ ඉතිරනස කිව්ව කේසෙත් පුතේ. කොහොම හරි ගෙනියන්න. පක්කේ කිව්වේ? අරතමානේ දීස්කිරේ ඉන්නේ අමුල් කිසු කියන්නේ. කස්ටමර් එක ගල්ල ගන්නවා. හරියන්නේ නැහැ. නරකද? අර සිරිපාලයාගේ ඉක්මවා කියපු නිදාස අන්දර ගත්තා. කොහොමද කස්ටමර් එකේ ඉන්නේ මේකනේ? මෙන්න මගේ දෝනික ආච්චි අම්මා හදපු රසම රස කිරිටි ටික. අම්මයි තාත්තයි එක්ක බෙදාගෙන කන්න ඕනේ. Tuesday, Auntie. Wow, great! You said it perfectly. Wait. කොහමද ෆෝන් එක? Relax. මම දැන් ෆෝන් එක අමතක කරලානේ. You've been without it for like 2 weeks. You'll be fine. Wow, 500 notifications. My phone missed me. එහෙව් මම හොයනවත් ඇති. මිලහටත් 911 ගහලා දන්නේ නැහැ. කැප් එකේ නා වගේ සත්‍යෙත් ඇහෙනවා. එහෙනම් අපි යම් ඇක්ටිව් නේද හොඳටම. තරක් වෙලා වගේ මට හිතෙන්නේ දැන් නම්. අම්මේ අපි එහෙනම් ගිහින් එන්න ඕනේ. මගේ රත්තරන් පුතේ. පරිස්සමෙන් ඉක්මනට ඉන්න ඕන අම්මා බලන්න. අපේ අම්මා එනකම් පරිස්සමෙන් ඉන්න ඕනේ. පරිස්සමෙන් පුතේ. ඔයාලා සියලුම දෙනාට සතුට සෞභාග්‍ය සාම්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේ. Wish you all happy and prosperous Sinhala and Chinese New Year. Sometimes we think technology keeps us together. For the strongest connection, we don't need Wi-Fi or internet. You just need time and sometimes a little Sinhala Talk to your parents. Talk to your grandparents. and learn their stories. On this trip, I learned something important, that family time is better than screen time. And learning Sinhala is actually pretty cool. But next time, I'm bringing Buck's friend, because me and that cockroach will never be friends.